27 inch monitor එකක් free දෙනවා. RTX 5060 Zotac card size මේ තින් අපි use කරන RAM එක size මේ මාසේ අපි i5 12400F build හදන ඔයාලට 144 Hz 27 inch monitor එකක් free දෙනවා. ඉතින් මේ වීඩියෝ එක තමයි මම දැන් මේ අරන් ආවේ. දැන් අපි බලමු මොනවද අපි මේ PC build එකට include කරගෙන තියෙන්නේ කියලා. Guys මේ PC build එක වෙන්නේ රුපියල් 3,61,000යි. ඔන්න monitor එකකුත් අපි free දෙනවා. ඉතින් guys PC build එකේ processor එක වෙන්නේ ඇවිල්ලා Core i5 12400 processor එකක්. ඉතින් Core 6ක් වගේම threads 12ක් බලා ගන්න පුළුවන් processor එකේ. ඉතින් gaming editing වගේ කරනවා නම් best processor එකක් තමයි Core i5 12400F කියලා කියන්නේ. ඉතින් live stream එක කරනවා නම් ගොඩක් හොඳයි. Core threads ගන්න වැඩි නිසා. ඉතින් මේක තමයි processor එක. ඉතින් guys මේ තියෙන්නේ PC build එකේ card එක RTX 5060 Zotac RTX 5060 AMD card එක තමයි use කරගන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් genuine 5 year warranty extended warranty ගන්න පුළුවන් මේ card එකට. ඉතින් නිකන් පොඩි card නෙමෙයි ඔන්න තඩි card එකක් දාලා තියෙනවා. ඒ වගේම 27 inch monitor එකකුත් free දෙනවා. ඔන්න guys නිකන් අනම්මනම් ජරා supply නෙමෙයි ඔන්න දාලා තියෙනවා Antec එකෙන්ම branded items වලින් තමයි අපි මේ හැම PC build එකක්ම ඔයගලන්ට දෙන්නේ. ඔන්න branded item Antec B5 B650 80 plus bronze supply එකක් තමයි ඔන්න use කරන් තියෙන්නේ. Oven Cool brand එකේ RGB air cool එකක් use කරගෙන තිනවා. ඔයගොල්ලන්ගේ processor එක cool කරන්න. ඔයාලන්ට මේකෙන් temp එක monitor කරගන්නත් පුළුවන්. guys මේ තින් අපි use කරන RAM එක සහ NVMe එක PNY brand එකේ 256GB NVMe එකක් 1 year warranty එකක් එන්නේ. වගේ මේකේ Corsair Vengeance RAM එක 16GB RAM එක 3600 MHz speed එකක් කරන RAM එක 3 years warranty එක තමයි එන්නේ. මේක තමයි use කරන RAM එක සහ NVMe එක. මේ තියෙන motherboard එක DDR4 motherboard එක MSI Pro H610ME DDR4 motherboard එක මේක තමයි මවපූර්ව PC build එකේ. ඉතින් මේ තියෙන PC build එකේ casing එක Rightmax brand එකේ RGB fan 4ක් include වෙන superior casing එකක් අපි use කරගන්න හොඳ airflow එකකුත් තියෙනවා. ඉතින් ලස්සනයි colors මාරු කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ superior monitor එකක් තමයි අපි free දෙන්නේ ඔයගලන්ට Core brand එකේ 27 inch 144 Hz. එන අපි ගිහින් එන්න තවත් build එකකින් හම්බෙමු.